යාළුවනේ මම ඔයාලට කියන්න යන්නේ කොහොමද අපි බුලත් වෙලක් නඩත්තු කරගන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මම මීට මාස 2-3කට කලින් නඩත්තු කරන්න පටන් ගත්ත බුලත් වෙලා. ඉතින් මේකේ මේ ළඟදී ඉඳලා හොඳින් රිකිලි එදෙන්න පටන් ගත්ත බුලත් වැලේ ඉතින් හොඳ පැල කරගන්න පුළුවන් හොඳ ඒවත් තියෙනවා. ඉතින් ඒක උනේ මෙන්න මේ වර්ධනය වෙමින් තිබ බුලත් වැලේ මම මුදුන පොඩ්ඩක් ඇඟිලි දෙකෙන් තද කරා. එතකොට එතන වර්ධනය නැවතුණාන් පස්සේ මේ බුලත් කොළ අතරින් කියන්නේ රිකිලි ඇදෙන්න පටන් ගන්නවා ඊටාම හොඳින්. ඉතින් මේ ඕනම රිකිල්ලක අපි වර්ධනය නැවැත්තුවේ ගමන් අනිත් තැන් වලින් රිකිලි දාන්න පටන් ගන්නවා. ඒ වගේම කාබනික පොර විදියට මම පිදුරු දිරාගිය පිදුරු යොදාගත්තා. ඉතින් මේ රිකිලි වර්ධනය ඔයාලට හොඳින් බලා ගන්න පුළුවන් මේ මෙතන මේ පොල් ගහ දිගේ ගිහින් තියෙන බුලත් දණ්ඩේ මම මේ මෙතෙන්දී පොඩි තැලීමකට ලක් කරා තුවාල වෙන්නේ නැති වෙන. ඉතින් ඊට පස්සේ හොඳ කොළ දාවක් අපිට දකින්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට ඔයාලගේ බුලත් වගාවෙත් බුලත් හොඳින් වර්ධනය කරගන්න හොඳ ඵලදාවක් ගන්න කරලා බලන්න.